එහෙනම් ඔන්න කිව්ව විදිහටම මම වීඩියෝ එක ගෙනාවා. ඉතින් අද කතා කරන්නේ පොඩිම පොඩි කෝඩ් එකක් words type කරලා මුදල් උපයන්න පුළුවන් සාර්ථක ක්‍රමයක්. ඉතින් මේ ක්‍රමය දැනගන්න නම් වීඩියෝ එක ඉවරනකම් බලන්න. ඒ වගේම වෙන වීඩියෝස් වගේ නෙමෙයි මේකෙන් ඔයාලට withdrawal ගන්න පුළුවන් හැකියාව 100%ක්ම තියෙනවා. ඉතින් ඒ ඇයි කියලා ඔයාලට වීඩියෝ එක බලද්දි තේරෙයි. ඒ වගේම කිසිම බයක් සැකයක් තියාගන්න දෙයක් නැහැ. ඔයා මේ වීඩියෝ එක ෆුල් බලනවා කියන්නේ ඔයාට අමතර ආදායමක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම පොඩි කාරණාවක් තියෙනවා. ඒක මම වීඩියෝ එකේ මැදදී කතා කරන්නම්. ඒ වගේම අපිට channel එකේ මේනකොට subscribersලා 3674ක් හරි එකක් හරි 671ක්. ඉතින් channel එකේ subscribersලා 3700 පන්නපු ගමන්ම Q&A post එක community section එකේ release වෙනවා. එතකොට එතනදී ඔයාලට පුළුවන් මේ website ගැන වගේම ඕනම ප්‍රශ්නයක් අහන්න මගේ. ඉතින් මේ chance එක තියෙනවා. ඉතින් ඒකෙන් ඔයාලට කරන්න තියෙන්නේ දැම්ම පල්ලෙහා තියෙන subscribe button click කරලා අපිට subscribe කරන්න. ඒ වගේම මෙයාගේ videos ඕන නම් අනිවාර්යයෙන් like එකක් දාන්න, වගේම comment එකක් දාන්න. ඒ වගේම ඉදිරියට ගේන්න ඕන මොනවා හරි product review වගේ videos ඒ වගේ දේවල් තියෙනවනේ. ඒ වගේම e-money සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න තියෙනවනේ. ඉතින් ඔක්කොම Q&A එකේදී අහන්න පුළුවන්. ඒ වගේම ඔයාට තියෙන videos ideas ඒ කියන්නේ product review එකක් වගේ වීඩියෝ එකක් ඕනේ නම් අනිවාර්යෙන් බලන්න comment එකක් දාන්න. මම ඒක පුළුවන් නම් අනිවාර්යෙන්ම ගේනවා. ඉතින් ඒක තව කියන ගමන් වැඩි කතා නැතුව යමු වීඩියෝ එකේ සුපිරිම බෙස්ට්ම පාර්ට් එකට. ඕකේ ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි ආවා වීඩියෝ එකට. ඉතින් කොහොම හරි ඔයා අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන් subscribe කරන්න. subscribe කරලා මේ website එකේ link එක ගන්න. ඉතින් website එකේ නම සහ link මේ ඔක්කොම ගැන මම වීඩියෝ එකේ අන්තිමට කතා කරනවා. ඉතින් වීඩියෝ එක ඉවරනකම්ම බලන්න. ඕකේ. website එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මේ වගේ website එකක් මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒ වීඩියෝ එක බලන්න ඕන නම් ඔයාලට යන්න පුළුවන් මේ උඩ පෙනෙන කාඩ් එකෙන්. එහෙම නැත්නම් මම පල්ලා description එකේ දාලා තියන්නම් වීඩියෝ ලින්ක් කියලා. එහෙම නැත්නම් පින් කරලා තියන්නම් කමෙන්ට් එක. කොහමද ඔය තුනම කරලා තියන්නම්. හරිද? මේ වෙබ්සයිට් එක ගැන මම ඊට කලිනුත් වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක මේ වෙනකොට 5000 ගණක් view කරන් තියෙනවා. ඉතින් ඒකත් එක හේතුවක් මේක කරන්න. ඒ වගේම අරකට එක හේතුවක්. ඒ කියන්නේ මම මුලදීම කමෙන්ට් එක ඒකත් එක හේතුවක්. හරිද? ඉතින් මේ වෙබ්සයිට් එක ගැන කතා කරොත් මේ වෙබ්සයිට් එකේ ඉන්පුට් එක පෙන්වන්නේ මෙන්න මේ විදිහට. ජෝවාට පොඩි හරි සැකයක් තියෙනවා නම් වෙබ්සයිට් එකේ නම මම කලින් කිව්වා වගේම වීඩියෝ එකේ අන්තිමටම කියනවා. ඒ වගේම මේ වෙනකොට මගේ වීඩියෝ එකක් බලලා තියෙනවා නම් කලින් ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් මොකද්ද මේ වීඩියෝ එක කියලා. අතට සමගියොත් මම කලින් ගෙනාවේ පොඩි සිම්පල් රිවිව් එකක්. ඉතින් මේ වීඩියෝ එකේ මම ෆුල් රිවිව් එකක් ගෙනාවා. ඉතින් ඒක තමයි මේ ඔයගොල්ලෝ දැන් මේ බලන්නේ. හරිද? මේ වීඩියෝ එක පල්ලෙහාට ගියාම වෙබ්සයිට් එක පල්ලෙහාට ගියාම ඔයාලට මේ විදිහට එක එක ගණන් වලට කැප්චර්ස් තියෙනවා අපිට ස්ලෝ කරන්න. කොහොම හරි අපි ඔකොටම කලින් මේකට සයින් වෙලා ඉන්න ඕනේ නේද? ඉතින් සයින් වෙන්න යමු. ඉතින් සයින් සෙටප් එක පෙන්වන්නේ මෙන්න මේ විදිහට. ඉතින් මම කෙලින්ම continue with Google දෙනවා. ඒක කාටත් ලේසි හින්දා. ඉතින් දුන්නට පස්සේ process එකක් තිබ්බා. මට ඒක පෙන්වන්න පොඩ්ඩක් අමුතු වුණා ස්ක්‍රීන් එකකින් දාගන්න. කොහොම හරි මෙන්න මේ විදිහට පෙන්වනවා. ඉතින් මම මේකේ ක්ලික් කරන්න ඕනේ I am a worker කියලා. එහෙම නැතුව I am a customer නෙමෙයි. ඕකේ. ඉතින් ඒක අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන තැනක්. ඉතින් කොහොම හරි මේක ලෝඩ් වෙනවා. ඉතින් එතනදී මම පොඩි දෙයක් කියන්න. ඉතින් අපේ channel එක තාම subscribe කරලා නැත්නම් දැන් channel එක subscribe කරලා channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉන්නවා කියන්න ඕනේ. හරිද? ඉතින් වෙබ්සයිට් එක ඔය විදිහට ලෝඩ් වෙද්දී අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. ඉතින් හරි ඩෑෂ්බෝඩ් එක ඔක්කොම හරි දැන් අපි ලොගින් වෙලා ඉන්නේ. දැන් මේකේ කොහොමද අපි වැඩ කරන්නේ? හරිද? වැඩ කරන විදිහට යන් වෙබ්සයිට් එක ගැන මම එච්චර ලොකුවට කතා කරන්න යන්නේ නැහැ. මොකද normal e-money website එකක් කියන විදිහමයි තියෙන්නේ. එතකොට my earnings තියෙනවා මෙතන. my earnings වල බලා ගන්න පුළුවන්. ඔයා දවස් ඊයේ පෙරේදා එතකොට මේ මාසේ එතකොට pending process එක මේ ඔක්කොම ටික normal e-money platform එකක්මයි. ඉතින් ඒක කියන්න ඕනේ. හරිද? ඉතින් වැඩි කතා ඕනේ. අපි යමු කොහොමද මේකේ වැඩේ කරන්නේ. කියන්නේ අපි කොහොමද සල්ලි හොයන්නේ කියන තැනට මොනටම. ඕකේ. වෙබ්සයිට් එකේ නම තමයි 2capture කියන වෙබ්සයිට් එක. ලින්ක් එක පල්ලා description එකේ දාන්නේ. මොකද කට්ටිය කතා කියන හින්දා ඒ කියන්නේ referral links දානවා කියලා. ඉතින් කොහොම හරි කැමති නම් Google එකේ search කරලා යන්න පුළුවන් ඔයගලන්ට.
ඕකේ ඉතින් අර මම කලින් ක්ලික් කරපු තැන මම පොඩ්ඩක් ආයිත් පෙන්නන්නම් පොඩ්ඩක් කතාවට ගියා ඉන්න ඉතින් මම එඩිට් එකේදී පෙන්නන්නම් කොහමරි ස්ටාර්ට් වර්ක් කියන එක ක්ලික් කරපුවම තමයි ඔයා මෙන්න මේ පේජ් එකට යන්නේ හරිද ඒක හරි ඉස්සර දාන්න බැරි වුණොත් පොඩ්ඩක් රිවර්ස් එකට යන්න බලන්න මොකද්ද මම ක්ලික් කරේ කියලා ඉතින් ඩෑෂ්බෝඩ් එකට පස්සේ ක්ලික් කරලා පස්සේ ඔයා ෆුලි මේකට එනවා පස්සේ නිකන් කියන්නේ මේක යූසර් ගයිඩ් එකක් දෙනවා ඉතින් යූසර් ගයිඩ් එක නම් වැඩ කරන්න ඕනේ එහෙම තමයි ඉතින් ඔබට මුදල් ගෙවනවා කියන්නේ මේක ඉතින් හරිම ලේසි සයිට්ටක් පොඩක් විතර කැප්චර්ස් සර්ව් කරද්දි පොඩි කේස් එකකට ලක් වෙනවා. ඉතින් ඒකට උත්තර තියෙනවා. ඉතින් මම අර මුලදී කිව්වා වගේ වීඩියෝ එකේ මැදදී දෙයක් කියන්නම් කිව්වනේ. ඒ දේ තමයි දැන් කියන්න යන්නේ. ඉතින් ඒ දේ තමයි මේ වගේ වෙබ්සයිට් හරහා ඔයා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද කියන එක මම දන්නේ නැහැ. ඒ වුණාට මට කියන්න තියන්නේ මේ වගේ වෙබ්සයිට් වලින් ඔයාලට සක්සස් වෙන්න බෑ කියන එක. මොකද මේ වගේ වෙබ්සයිට් සයිඩ් හසල් එකක් විදිහට ගන්න පුළුවන්. අනික මේක এডুকেෂනල් පර්පසස් only ගොඩක් කට්ටිය Google එක ගත්තොත් ඒ වගේම ගොඩක් රිවිව් කරලා දෙන කට්ටිය මේක සලකන්නේ ෆන් සයිඩ් හසල් එකක් විදිහට. කියන්නේ ඔයාලට ෆ්‍රී ටයිම් එකකට කරන්න දෙයක් නැති වුනහම පොඩි දෙයක් කරලා සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක්. හරිද? ඉතින් ඔයා යන්න ආයි මුලටම යනවා. ඉතින් එතනදි ගිහලා මෙතන ස්ටාර්ට් ට්‍රේනින් කියන එක ක්ලික් කරන්න. ස්ටාර්ට් ට්‍රේනින් කියන එක ක්ලික් කරලා පස්සේ ඔයා මෙන්න මේ විදිහට කැප්චර්ස් දාන්න එනවා. ඒ කියන්නේ මුල තියෙන එක ටයිප් කරන්න. ඉතින් හරියම ලේසි වැඩේ. ඒ කියන්නේ ඊට වැඩි අමාරු නෑ. ගේම් වැඩි කරගන්න පුළුවන් කොහොම හරි ගේමක් ගහලා. ඉතින් මේ වෙනකොට යන්නේ ට්‍රේනින් එකක්. ඒ කියන්නේ මේ ට්‍රේනින් එකට අපි සල්ලි ගෙවන්නේ. මම පොඩ්ඩක් ස්පීඩ් කරලා පෙන්නන්නම්. ඉතින් යාළුවනේ මේ විනාඩි 5ක ස්ක්‍රීන් රෙකෝඩ් එකක් තමයි මම මේ ස්පීඩ් කරලා ඔයගලන්ට පට ගාලා තප්පර ගානක් පෙන්නන්නේ. ඉතින් මම මේ තප්පර ගාන ඇතුළත හෙව්ව ගාන මම ඔයගලන්ට පෙන්නනවා. ඉතින් අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා ආයෙත්. ඒ වගේම මේකේ අමාරු කැප්චර්ස් තියෙනවා. ඉතින් ඒ වගේ කැප්චර් එකක් ආවොත් ඔයාලට පුළුවන් cannot slow කියන ඔප්ෂන් එක හරහා ඔයාලට එකෙන් ඉවත් වෙන්න. ඒ කියන්නේ ඒ කැප්චර් එකෙන් විතරක් ඉවත් වෙලා ඉදිරියට කන්ටිනියු කරගෙන යන්න. ඉතින් ඒ හැකියාව තියෙනවා ඔයගලන්ට. ඒ වගේම මේකේ පේ අවුට් එක ගන්න ඉතින් ඒ වගේම මොන වගේ වගේ පේ අවුට් එක ගන්න පුළුවන්. මේ හැමෝම ඒක ඔක්කොම ගැන මම විඩ්‍රෝවල් එකක් එක්කම ෂෝට් වීඩියෝ එකක් ගන්න හිතන් ඉන්නවා. ඉතින් ඒක හින්දා අනිවාර්යයෙන්ම අපේ channel එක subscribe කරලා channel එකත් එක්කම ඉන්න කියලා. එහෙනම් අදට ගිහිල්ලා එන්න අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා like එකක් දාලා ඉදිරියට ගේන්න ඕන videos ඒ වගේ මේ video එක ගැන පොඩි අදහසක් පල්ලෙන් comment එකක් දාන්න.